උදෑසන ආලෝකයේ උත්සවයේ පහිටි සිංහර දිනයේ හොරණ පැබිම දිනේ එක් කොටස ලෝකතාව වස්තුන් වස 4 වසී පෙහි කේදවාචකයෙක් ලෙස ඊශ්‍රායලයේ වසර සරත් සතුව මුල සුසිලි සුළුදෙසට ගමන් කරන විට හේතුවෙන් මාසයේ පැමිණියේ ඒ වෙනත් කිසිම මාසයකට සමාන නොවන මාසයක. ඒ සත්පත් සබිත් නවුවත් එහි පළමු දවස ඔවුන් සබිතික සම්පූර්ණ විවේක දිනයක් ලෙස හැඳින්වුවා. ඒ පොයන සිවිලි වර්ෂයේ පළමු දිනය වූ අතර ජාතියට නව ආරම්භයක් සෙන්ටාන් කළ දවස විය. යුදෝ සම්පොරදයට අනුව නිකමේමට බොහෝ කාලයකට පෙර ආදුමගේ දවස්වල සිටි මෙම මාසයේ වසර පළමුවෙන්න වී. පසුව දිව්‍යන් වහන්සේ ආගමික දින දර්ශනය වෙනස් කර නිසන් මාසයේ පළමු මාසයේ බවට පත් කළ විට තිශර හේතුවෙන් මාසයේ බවට පත් වී. එහෙත් දෙනෙකු ජීවිතයේදී තිශර මාසයේ මෙම පළමු දිනයේ වසර පරදනය ප්‍රශාහෂන් ලෙස පැවතුණි. ඒ උදෑසන කිසිදු නැගලික පොළොව ස්පර්ශ කළේ නැති කිසිදු වෙළෙන්දෙක් තම අලවී කොටිය විවෘත කළේ නැති කිසිදු කම්කරුවෙකු කතාවලට ගියේ නැත. අනුපැහැදිලි වේ සම්පූර්ණ විවේක දිනයක. ශුද්ධ වූ රැස්වීමක් සඳහා වූ නිල දිනයක. වර්ණාවක් මාතා ශබ්දයකින් සීපත් කරන දිනයක. මිනිසුන්ට විශේෂ ආකාරයකින් යාව ඉදිරියේ රැස්වීමට හැකිවන පරිදි සමානයේ වැඩි නතර වී. මේ හිස් විදියක් නිශ්ශබ්දතාවයක් නොවේ ශබ්දයක් සඳහා බල සිටින ශුද්ධ වූ නිශ්චලත්වයක් වූයේ ඒ ශ්වර බැටළුවා ශබ්දය වී. ඒ හේතුවෙන් මාසයේ පළමු දවස ඊශ්‍රායල් ගම්මානයක් අවදි වන ආකාරයේ අපගේ මිනිසුන් සිතගත හැකියි. අවසි සෙදුමලය වතේ තියුණිය සව පවුල දැනටමත් රැස්වන ස්ථානයේ දෙසට ගමන් කරමින් සිටිති. වැඩිහිටියන් එවුන් දෙන් බොහොමයක් සීපත් කරන අතරතුර දරුවන් බලා සිටිමින් තම දෙමාපියන් අසල සිටගෙන සිටිති. යෙරුසලම් දෙව්මලිගොවේ මොළුව අසල පූජකවරු සූදානම් වෙත. ඔවුන් මේ වතාව රෙදි හෙරණ නව විකර වූ බැටළුවා ශ්වරගත ශ්වර පඳුර පැටලේ සිට ආබරීමගේ බැටළුව දිව්‍යන් වහන්සේගේ සැපයමින් ජීවිතය බේරගත් සිදුවීම් සීපත් කරයි. දිව්‍යන් වහන්සේගේ අභිමාකයේ කන්ද මතට බස් එන විට හෙරණව ශබ්දය වැඩි වූ සනේ කන්දද ඒ පෙරතුරුවයි කරයි. ඉන්පසු පළමු දිග පෙබීම පමිණි. යුදෝ ගුරුවරුන් පවසන්නේ මෙම දවසද වෙනත් අමුවක් දිනවල මුණ එක් වරක් හෝ දෙවරක් නොවේ හෙරණ බොහෝ වරයෙක් පමණ ලද බවයි. විවිධ රටවලට දිගු කඩේ ගිය විවලින් සහ අවසන් වශයෙන් වතේ එල්ල ඇති බවක් පෙනෙන්නට තිබූ දිගු සටහනක් ලෙස 30 වතාවක් පසුව සම්පූර්ණ 100 වතාවක් පමණ ලද බවට සම්ප්‍රදායෙන් වර්ධනය විය. දෙව්මලිගොවේ මොළුවෙල හා වසර ඇති නගර සහ සුනගගවල වූ ශ්වර නැවතත් නිශ්ශබ්දතාවයේ බිඳුම් වේ. මෙය සමානයේ අමුවක් දවසක් නෙවෙයි. ඒ පෙබීම සමාරකයෙක් වේ ශබ්දයෙන් සීපත් කරන දවසක. පිබීම සංගීතයට වඩා වැඩි යමක් වේ ඒ පණිවිඩයක් වේ. එය සියල්ලටම වැඩි නව වසරක් පිළිබඳ නිවේදනය විය. තිශර මාසයේ පළමු දිනේ සිවිල් වසර ආරම්භයේ පවුලේ ගෝපුළවල සහ කතාවල පිටුවේ හිරවීම විය. දිව්‍යන් වහන්සේගේ රැකවරණය ගැන කත්වයෙන් පසුගිය වසරේ සීපත් කිරීමටත් ඉදිරියේ බලාපොරොත්තු වීමටත් එළඹෙන වසර සඳහා උන්වහන්සේගේ උපකාරයේ පැතීමටත් හෙරණව මිනිසුන්ට ආරාධනා කළේය. ශ්වර ශබ්දයේ සිදුවී ඇතිද සහ සිදුවීමට නියමිතද අතර රැකාවක් ඇඳ දිව්‍යන් වහන්සේට අවදි වූ හදවත ඇති වූ නව වසරට පිවිසීමට ඊශ්වරයාලයට ආරාධනා කළක් මෙන් වේ. මේ මම හේතුවෙන් මාසයට විශේෂ ගෞරවයක් දීමට මාර්ගයක් විය. දිව්‍යන් වහන්සේගේ වයවස්ථාව තුළ හිත යන සංඛ්‍යාව සේම වෙතම සලකුණු කර ඇති. හේතුවෙන් දවසේ සබීතය හේතුවෙන් අවුරුද්ද සබීත් අවුරුද්දිය සාමා හේතුවෙන් මාසයේ එක්තරා ආකාරයක සබීත් මාසයක් බවට පත්වේ. ඒ ශුද්ධ වූ දිනවලින් පෙර ඇති පළමුවෙන් දින හරණ මංගලයේ දෙහවන් දින පවිත්‍ර කිරීම දවස සහ 15 වන දින කොඩාරම් මංගලයේ ආරම්භ වීම. මෙම මාසයේ ආරම්භයේ හොරණ පැබීම් වලින් පෙරවමින් දිව්‍යන් වහන්සේ ජාතිය අවද කර ඉදිරියෙන් ඇතිද සඳහා ඔවුන්ව සූදානම් කරමින් සිටියේය. ඒ සොයා බැලීම පපුච්චරණය කිරීම සහ පසුව පෙළටවීම කාලයක. ශබ්දයේ මෙසේ කිව්වේ අවධානය යොමු කරන්න වසර වඩාත්ම බරපතල දවස ආරම්භ වීමට ආසන්නයේ.
යුදෝ සම්පොරදේ පසුව මෙම දිනේ සවර්ගයේ පොතු විවෘත කරන මාතා ලෙස කතා කිරීමට පටන් ගත්තේ ජීවන් පොත් මරණ පොත සහ ඒ අතර සිටින අයගේ පොත. ශුද්ධ ලියවැල්ලම මහ එම නිශ්චිත විකය කණ්ඩ භාවිතා නොකොළත් එම අදහස් දවස යථාර්ථය ග්‍රහණය කරයි. හුරනෝ මෙසි පවසන බවක් පෙන අපගේ ජීවිතය දිව්‍යන් වහන්සේ ඉදිරියෙහි ඇති. උන්වහන්සේ දකින සැක උන්වහන්සේ සා කරන සැක උන්වහන්සේ විනිශ්චය කරන සැක උන්වහන්සේ දේව පෙන්වන සැක ඊශ්වර අපගේ මවුම් කර සීපත් කිරීමට අපට ආරාධනා කරන අතර අපගේ කෙකරකමින් සා හැරිමින් උන්වහන්සේ අපි දස කරුණාවන් බලන සැක. මෙම මංගලයේ වැට ඇති චරිතර කාලයත් සමග වර්ධනය විය. ප්‍රොබ්බවරුන් ඉගෙන්වේ හොරණ මංගලයේ සිට පවිතර කිරීම දවස් දක්වා ඇති දෙන දෙහැ බාතය දෙන බවයි ගැඹුරු ආත්ම පරීක්ෂාව සඳහා උදනි. බොහෝ පරාජවනී මිනිසුන් ගඟකට හෝ දේ පහරකට ගොස් සගතුමකෝ ජලයට කැබල දෙමින් ඇති ඒ තුෂාංච් නම් චරිතරයක් වන අතර පාපයෙන් ඉවත් දැම්ම නිරූපණය කරයි. දිව්‍යන් වහන්සේගේ රාජිකම උන්වහන්සේගේ සා කිරීම සහ උන්වහන්සේ තම සිංහ සමග කරන ගනුදෙනු වලදී ශ්වර ශබ්දය ගැන කතා කරන විශේෂ වචන එකතු කරන ලද සහ දාද කියවන ලද. කියවීම්වලට බොහෝ විට ඊසක් බැඳීම ඇතුළත් වූ අතර පොඳුර සිටි බැටලෝ පැතරේ වෙනුවට දිව්‍යන් වහන්සේගේ කරුණාවන්ත සැපීම බව ඊශ්වරයාලට සිහිපත් කළේය. එහෙත් ඒ සියල්ල කන්දරේ සරල බයිබල අනපන්ත පැවතුන විවේක දිනයක් ශුද්ධ රැස්වීමක් විශේෂ පූජා ඔප්පු කිරීම සහ ශ්වර මාතා හඬින් පැමිණීම. ගණන් කතාව 29 වන පරිච්ඡේදයේ විස්තර කර ඇති පිළිදු දෙවන පූජා සහ පාප පූජා ගැන එන ලද. පූජ්‍යකෙන් පූජ්‍යසනයේ මත පූජා ඔසවන විටත් දමුණගින් විටත් බැටළු අංග සභාවට උඩින් හඬ වෙටින් විටත් මිනිසුන් සිටගෙන සිටියහ. ඒ ජාතිය තම වැඩි නතර කර එකට රැස් වී අත්ති සහ පැමිණෙන පවිත්‍ර කිරීම සහ පෙරිතේ දෙන අතර සිටි දවසක් විය. එම හිරණව ශබ්දයේ අන්තුරු ඇඟවීමක් අවදි කිරීමක් සහ බලාපොරොත්තුවක් තිබුණේ. අන්තුරු ඇඟවීමක් මන්ද පවිත්‍ර කිරීම දවස ආසන්න වූ අතර දිව්‍යන් වහන්සේ ඉදිරියේ හදවත යටහෙත් පහත් විය යුතු බවිනි. අවදි කිරීමක් මන්ද බොහෝ දෙනෙකු තම ජීවිතයේ අඳුර වූ නදුමක් වී සිටි අතර පොස්තුවිල්ලට හා ඇදහිල්ලට උද්‍යාපනය වීමට අවශ්‍ය වූ බවිනි. බලාපොරොත්තුවක් මන්ද ශ්වර මගින් ඔවුන්ව එක්රැස් කළ දිව්‍යන් වහන්සේම ඔවුන්ව මිසරයෙන් පිටතට ගෙනා ඔවුන්ට දේශීය දින නිසා තමන් වෙතට හෙරුවෙන අයට දෙයව පොරොන්දු වූ දිව්‍යන් වහන්සේ වූ බවිනි. හොරණ මංගලයයි ජාතිය සඳහා වූ ආධ්‍යාත්මික අනුතුරු ඇඟවීම ඔරලොස්වක් මෙන් වූ අතර වසර වඩාත්ම බරපතල සංගීතයෙන් පෙරෙන මාසයක් ආරම්භක සටහන වේ. යොචිරුව පිරිමිනේ පියනන එක් කලක් ඉස්රේල් අවද කළ සාදන ඔබ සීපත් කිරීමට අපගේ හදවත් කැඳවන හිරණව ශබ්දය ගැන අපි ඔබට සූතිවන්ත වීමු. ඔබගේ හඬ ඇසීමට ආධ්‍යාත්මික නන්දන අවදවීමට සහ ඔබ ඉදිරියේ යටහෙත් පහතුව ගමන් කිරීමට අපට උගන්වන්න. මෙම නියමිත දවස අර්ථය තේරුම් ගැනීමට අපගේ අවබෝධය විවෘත කරන්නේ එවිට ඔබ අපින් අපේක්ෂා කරනද අපට ඉගෙන ගත හැකිය. අපි මෙම ගමන් දිගටම කරගෙන යන විට ගැඹුරු පොස්තුවෙල්ලක් සහ ගැඹුරු ඇදහිල්ලක් සඳහා අපිව සූදානම් කරන්න. කොරස්තස් වහන්සේගේ නමෙනි. ආමීන්.